මම හිතුවා හරි. මොකද්ද බං? අලක තමයි වෙලා තියෙන්නේ. ඉතින් මොකද්ද බං? දෙව්මිට අවම වුණා මේම වුණා. අවයට කිය අනනවා මං ඇස් දෙකින්ම දැක්කා. අනේ දෙයි හාමුදුරනේ මට වෙච්ච දේ. අනුස් මෙයාර. මේ වත්තේ බලපන් ලොකු පොල් පිටක් නැද්ද කියලා මේ වගේ අයිය කෙනෙක් කපා ගන්න. අර දෙව්මිය අඬනවා කියලා කියන්නේ? ඇයි කියලා කියන්නේ? ඒකිට මහ ලොකු දෙයක් වෙලා. අවන්තයා කියලාත් කියනවා. දැන් තියෙන දෙන්නව කසාද බඳලා වෙන්න. ඇයි ඒ කියන්නේ උඹලා පවුලුන් රටේ ලොකුන්ට මුණ දෙන්නේ කොහමද? අනේ මේ බං වකරි ගෙදර ප්‍රශ්නයක් වෙන්න නැති අනේ. වෙන්නේ නැති. ගෙදර යන්න විදියක් නැහැ කියලා කියන කතාවකුත් මං අහගෙන. පණයකෝ යන්න. අනේ නැන්දි මම රටේ ලෝකෙට මුණ දෙන්නේ කොහමද කිය අඬනවා. මට මේ ඇස් දෙකට මැහුණා. මේ චබිය බල්ලා. දෙවුම වෙනුවෙන් පාසල් කාලේදී සිද්ධ වෙච්ච ඒ චූටි වැරදට මම සමාව දෙන්න සූදා. මම වහන්න වයිටි. මොකද අම්මා කවැන්ඩුවේ? අඬන මම දැක්ක මගේ ඇස් දෙකින්ම. මේ කියපම් පානිය දාන්න නැතුව. මොකද්ද? අම්මා ගාවට වෙලා ඇඬුවේ ඇයි? මොකුත් නෑ අනේ. ඊම දෙයක් නෙවෙයි අනේ. ඉතින් තියෙන දේ තමයි කිව්වේ. ඉස්සරහන් දෙයක් වෙච්ච ගමන් දුවගෙන ඇවිල්ලා කියන්නේ මට. ඔයාට කියලා තේරුමක් නැති දේවල් කියලා වැඩක් නෑනේ අයියා. දැන් ඒතර කවදින්ද එහෙම දෙයක් තීරණය කරගත්තේ? නෑ මට කියලා වැඩක් ඇති ඒවයි නැති ඒවයි. අයියෝ මං එහෙම මේ තෝර හිටියා නෙවෙයි. මේ අනික මන්නන්දට එහෙම දෙයක් කිව්වේ නෑ. කොහොමද අද කිව්වේ නැත්තේ? ඔක්කොම කටින් අල්ල ගන්න හදනවා. යම් බස් එක නිකන් පයින් යන්න. මොකද මේ ළමයා උදෙන්ම මේ පැත්තේ පින්නා ගෙදරින්වත් එළවුවද? තාම නම් එළෙන්නේ නැහැ. හැබැයි ළඟදිම එළවනවා. මාව නෙමෙයි කෙල්ලව. අයියා අක්කේ. මොකද උනේ? ආනන්ද කියන කතාව ඇත්ත. ඊයේ ගෙදර එනකොට ආවේ අඬ. ඔව් ඉතින්. මූණ දැක්කම පේනවනේ අඬලා කියලා. බැන්නද? මම බැන්න. අයියෝ ඕකනේ ඉතින් කියන්නේ. කෙල්ල අපේ දිහා ඉඳන්නේ ආවේ. අඬ මාත් එක්කත් කතා කර හිටියා අඬ තමා. නැන්දත් එක්ක මොනවද අඬ කියලා තියෙන්නේ? මෙතන මුකුත් නැත්තේ නෑ. මොකක් හරි දෙයක් තියෙනවා. ඔයාට ඕක දැම්ම කිව්වොත් එimhe හැමදේම අවුල් වෙනවා. අනේ ළඟ කෙල්ලට මොන හරි කරදරයක්වත් වෙලාද? පිස්සුදානේ. එහෙනම් මොකටද ඒකී අඬන්නේ? දැන් කාලේ කෙල්ලෙම තමයි අක්කේ. ඔයා බය වෙන්න නැතුව ඉන්න. අපේ ළමයි අපි තරම් අවාසනාවන්ත නෑ අක්කේ. මේ කවුරු හරි එනවද කියලා බලන්න. ඒ මොඩියෝ. අම කිව්වම තිග්ගා හැල්ල බලවනේ. අයිය මොකද? කොහොමද? දැකලා නොදැක්ක වගේ ගියේ. ඉතින් ඔයා කියන විදිහට කියන්නත් බෑනේ. දැක්කත් නොදැක්ක වගේ යන කාලයක් එයි. එදාට යන්න පුරුදු වෙන්නත් එපා. මං වාට එහෙම කියලා තියෙනවද? දවසක් කිව්වා. දුක හිතුන වෙලාවට කිව්වට ඉතින් මට එහෙම කරන්න බෑනේ ඔයාට. ඒ මොකද්ද මේ ඇඬුවා කියන්නේ? කවුද? ඔයා. නැන්ද ඉස්සර ඇඬුවද? කවුද කිව්වේ? ඇත්තද කියන්නේ? ඔව් ඇත්ත. ඒ වුණාට මම දැනගන්න ඕන ඔයාගේ කේලම් කනේ තියෙන අපේ එක්කෙනා කවුද කියලා. නැන්ද? අනේ යනවා යන්න. අපේ නැන්ද කේලම් කියන්නෙත් නෑ. මම දන්නවා කවුද කේලමා කියලා. කවුද? ඔයාගේ මහලුකු අයියා. මේ පිස්සු කතාවන්ට මේ මනුස්සයා මේ කිසි දෙයක් ගැන දන්නේ නැහැ. ඔව්. මම ඇඬුවා තමයි. දන්නවදයි කියලා. ඇයි? අපේ නැන්ද උයලා දීපු කෑම එක කාලා. ඒකට කොච්චි ගොඩක් දාලා සැරේ බෑ.